ඉතින් හරි මාළු හදන ඔයාලා දන්නවා මගේ අතේ මේ තියෙන මොකක්ද කියලා. මේ ඉන්නේ බ්ලඩ් වම් නෙමෙයි පාම් පණුව. පොඩ දන්නේ නැද්ද? ඩාම් වෙනවා ඩූම් වෙනවා. ඒ කියන්නේ බ්‍රෙඩ් වම්ලා. ඉතින් මේ බ්‍රෙඩ් වම්ලා කියන්නේ තවත් මයික්‍රෝ වම්ලා වර්ගයක් අපි මාළුන් ලයිව් ෆීඩ් විදිහට දෙන කට්ටියක්. ඉතින් මේ කට්ටිය සාන ප්‍රෝටීන් එකත් හොඳට වැඩි. මොකද මේ ලයිව් ෆීඩ් එකක් අපි දෙන්න ඕනේ මාළුන්ට. කියන්නේ ලයිව් ෆීඩ් එක දෙන එකෙන් බලාපොරොත්තු වෙන දේ ගොඩක් නැහැ. එකක් තමයි මාළු ඇක්ටිව් තියාගන්න. අනිත් එක තමයි මාළු වගේ පාට වගේ මාට ඕන කරන පෝෂණය ඒ විදිහට අපි ලබා දෙන්න ඕන නිසා තමයි අපි මේ වගේ ලයිව් ෆීඩ් පාවිච්චි කරන්නේ. ඉතින් දැනට තියෙන ප්‍රසිද්ධ ලයිව් ෆීඩ් නම් ගත්තොත් මැග්නඩැස්නියා, ඊට පස්සේ පොල් වතුර පණුව, ආටිමියා වගේ සාමාන්‍ය නිලදික කියන්නේ පොල් වතුර පණුව ගුණ හදාගන්න සානමල් මාර්ග තුන් පාරක් try කරලා බලුවා කාර්යී නෑ. ඊළඟට පාම් පණුව කල්චර් එකක් කරගත්තාම මේක බෝ කරගන්න හරිම ලේසි. ඒ වගේම තමයි ඒක මේස්මන්ට් බෝ වෙනවා. ඉතින් මේ තියෙන්නේ මම දැන් දාලා දවසක් දෙකක් වගේ යන පාම් පණුව කල්චර් ගත්තා මේ තියෙන්නේ. ඉතින් මේක මම දෙන්නේ රුපියල් 15 බිලියන 679 මිලියන 884,000යි. 300ක් වගේ පොඩි ගානකට තමයි දෙන්නේ. මේක නෙමෙයි මේකේ අනේ මේකෙන් තුනෙන් එකක් වගේ තිබ්බනම් ඒ වලට මේක හදා ගන්නත් ලේසි. පාම් පිටි නෙමෙයි පානුයි සඳවසක් විතර පන්න සාත්තල් පාංගිරියක් අරන් ඒක මැද්දේ සුදු මදේ අරගෙන ඊට පස්සේ සුදු මදේ අපි කරන්නේ ඒක අපි ඒක පිටිකිරිත් එක්ක දාලා උණු වතුරෙන් අනනවා. ඊට පස්සේ අනලියරක් කරනවා තමයි මේක මේ තියෙන පේන මික්ස්චර් එක වගේ එක ඔයගොල්ලෝ පේන ඇති මේ තියෙන එක ඒක හදාගන්නේ. ඊට පස්සේ ඒකල අපි දෙන කල්චර් එක මේකට උණු වතුර රසය යනකම් තියලා ඊට පස්සේ කියන පෙර අනාගත මික්ස්චර් එකේ රසය තියෙනවා උණු වතුරෙන් අපි අනන්නේ එක. ඊට පස්සේ ඒක රසය යනකම් තියලා ඊට පස්සේ අපි දෙන කල්චර් එක කලවම් කරලා වලට තියෙන එක දාලා වහලා තියන්න ඕන. කියන්නේ මේක උඩ හිල් හදන්න හරිය මෙහෙම ඕනේ නැහැ. කියන්නේ එහෙම වුණොත් වෙන වැස්ස වර්ග ගිහිල්ලා මේක උඩ මේ බිත්තර දාන්න පටන් ගන්නවා. ඊට පස්සේ වෙන පණුව තමයි ඉන්නේ අපිට ඕනේ පාම් පණුව ගන්න ඕන හින්දා අපි මේ විදිහට වහල් තියන් මේක ඇතුලේ මේ වාතාශ්‍රය හොඳටම තියෙන අයට. ඉතින් පාම් පණුව කල්චර් එකක් මගෙන් ගන්න රුපියල් 300ක් වගේ තමයි වෙන්නේ. ගන්න කට්ටියට බොහෝ දුරට බස්සල් දාලා තමයි වනවා නම් ගවන්නේ ඉන්නේ. ඉතින් ඕන කට්ටිය ඉන්නවනම් යටින් කමෙන්ට් එකක් දාලා තියන්න. මට මම බලලා වලට රිප්ලයි එකක් මේ ඉන්බොක්ස් මෙසේජ් එකක් දාලා තියන්න. يا اخي تفوز والله خوش رايك صح.